කියලා. අද නිවාඩු දවසක් සෙන්සුරාදිරිද පොය දවසක් එහෙම නෙමෙයි. නිකක් හවස් වෙලා අපි දෙන්න හිතුව කොහේ හරි යන්න කියලා. අපි දෙන්නත් එක්ක අද චරිතුත් යනවා. පන්සලකට තමයි යන්නේ. හවස වැඩි නිසා යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කමක් නැහැ ගිහින් බලමුකෝ. අපි මේ අද යන පන්සල තියෙන්නේ ගාල්ල අවටමයි. ගාල්ල පොද්දල පැත්තට වෙන්න තියෙන්නේ. ශෛලාරාරාම පුරාණ රජමහා විහාරය, එහෙම නැත්නම් පාලකීම්බිය පුංචි ශ්‍රීපාද පුරාණ රජමහා විහාරය තමයි මේකේ නම. ගාල්ලෙන් නම් වැඩි දුරක් නැහැ. ලස්සන පරිසරයක තියෙන පන්සලක් නිසා අපි මීට කලින් ගිහින් තිබුණේ නැහැ. අපි දෙන්නත් අද මෙහෙට යන්නේ මුලින්ම. චරිත් ගිහින් තියෙනවයි කිව්වා. යා තමයි අපිට කිව්වේ මේ පන්සල ලස්සනයි අපි යම් බලන්න එහෙම කියලා. ඉතින් අපිත් එක්ක යමු. පන්සල තියෙන්නේ මෙතනනේ. හරි හරි. බොමු සුදි. වාහනේ ඇතුළට පුළුවන් වේද? සසල් වලින් පිරුණු මනහර පරිසරයක් තුළ සිසිලසක් දෙන පරිසරයක අලංකාර කඳුයායක් තියෙන විහාරයක් තමයි මේ පුංචි සිරිපාද පුරාණ රජමහා විහාරය. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති විහාරස්ථාන අතරින් විශේෂිත ස්ථානයක් ගන්න මේ පුංචි සිරිපාද පුරාණ රජමහා විහාරය ක්‍රිස්තු වර්ෂ 1726 දී පමණ ඉදිකරන බව ශාසනික ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් අපි මුලින්ම හිතුවා පල්ලෙහා වඳින්න මල් පහන් පූජා කරන්න කලින් උඩටම යනවයි කියලා ශ්‍රී පත්තුලේ අනුරුවක් හදලා තියෙන තැනට. මොකද එනකොට අපි රෑ වෙයිද දන්නේ නැහැනේ, කරුවලයිනේ. අක්කර 5ක භූමියකින් සමන්විත වෙලා තියෙන මේ විහාරය පොළොම් මට්ටමේ සිට අඩි 300ක් ඉහළට පඩිපෙළ යොදලා 8 බුදු පිළිම වහන්සේලා තනින් තන ඉදි කරලා තියෙනවා. ශ්‍රී පත්තුලේ අනුරුව තියෙන තැනට යනකම්ම ජනප්‍රවාදවල සඳහන් වෙනවා මෙම විහාර භූමිය භික්ෂුන් වහන්සේලා ස්නානය කරන පොකුණේ රණුළුවස්සක් මතු වෙලා තියෙනවයි කියලා. වගේ ඇති. ඒ නිසා අපි හිතුවා මුලින්ම දැන් අපි මේ උඩට යන්න හදන්නේ. චුට්ටක් වහිනවා. ඒ වුණාට ගස් වලින් පිරීලා එහෙම තියෙන නිසා ලොකුවට අපිට වතුර වැටෙන්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍ය ප්‍රමාණයට ඉතින් වහිනවා. ඒ වුණාට අපි ටක් ගාලා යනවා. හවස 4 වගේ නිසා එනකොට කළුවර වැටෙන්නත් පුළුවන් හින්දා අපි හිතුවා දිගටම ගිහින් ඇවිල්ලා පස්සේ වඳිනවයි කියලා. අපි මේ පඩිපෙළ නැගලා උඩට යනකොට දිගටම 8 බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරලා තියෙනවා. ඒ පිළිම වැඳගෙන කන්ද උඩට තරණය කරනකොට කඳ මුදුනේ ගලක් මත සිරිපතුල නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා වෙන්නති පුංචි සිරිපාදේ කියලා මේ පන්සල හඳුන්වන්නේ. පාලකීම්බිය පුංචි ශ්‍රීපාද පුරාණ රජමහා විහාරයේ ඉඳලා පුංචි ශ්‍රීපාද භවනා මධ්‍යස්ථානය වෙනකං උමම් මාර්ගයක් ඉදිවෙමින් පවතිනවා. ඒ උමම් මාර්ගය දිගේ ගියාම ශ්‍රීපාද ජාත්‍යන්තර භවනා මධ්‍යස්ථානයේ විශාල ගල් තලාවක නිම කිරීමට යෝජිත වෙලා තියෙන 8 බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉදිකිරීම සඳහා මුල් ගලක් තියලා තියෙනවා. මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ මුල පුංචි සිරිපාද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ කුටි
ඉදිවෙමින් පවතින උමම් මාර්ගය, සම්බුද්ධ මන්දිරය, පස්මහා ගාන්ටාර කුළුණ වගේ ගොඩක් දේවල් ඉදි කරන්න යෝජිත වෙලා තියෙනවා. ගිය අවුරුද්ද දෙසැම්බර් මාසයේ ජයශ්‍රී මහබෝධියේ ශාඛාවක් රෝපණය කරලා තියෙනවා. පුංචි සිරිපාද භාවනා මධ්‍යස්ථානයේ ගල්තලාව මත අධික නියං කාලයක් තිබුණ නිසා දියලුපතක් බෝධි ආසනයේ මතුවලා තියෙනවා. පැවිල්ලෙන් බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට මතු දියවුල්පතක් කියලා විශ්වාස කරනවා. ගල මත මතු බුබුලෙන් බෝධීන් වහන්සේ නැවීම සිදු කරනවා. මෙතන මාර ලස්සන තැනක්. පුංචි සිරිපාදයේ උඩින්නම් අපිට බැලුවාම සමහර අවස්ථාවල සමනල කන්ද පේනවලු. මුහුද නැව් මාර්ගය වගේ ලස්සන කඳු වලල්ලකින් වට වෙච්ච තැනක් තමයි මේ පුංචි සිරිපාද පුරාණ රජමහා විහාරය කියන්නේ. කළුවර වැටෙන නිසා අපි දැන් පල්ලෙහාට යන්න තීරණය කළා. ලස්සන පන්සලක් මේක. ලොකු ගල්තලාවක් යට තමයි මේ බුදුකේ නිර්මාණය කරලා තියෙන්නේ. අද පොය නිවාඩු දවසක් නෙමේ, මං කිව්වා වගේ නිසා පන්සලේ ගොඩක් සෙනග හිටියේ නෑ. නිකන් සාමාන්‍ය දවසක හවස් වරුවක්. ඉතින් අපි මල් පූජා කරලා යන්න පිටත් වෙන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලෝත් ගහල්ලාවට නම් ඉන්නේ. ගහල්ල පැත්තේ එනවා නම් මේ ලස්සන පන්සලට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් අපේ සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරන ගමන් හැමෝටම සුබ දවසක්.